පෙරේදාවා දානයක් දෙන්න මහත්තයෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ දුවගේ දුව පොඩි එයාට ආශිර්වාද කරන්න තමයි දානෙ දුන්නේ. ඉතින් මම කිව්වේ එහෙම අපිට පුළුවන් ද කාටවත් ආශිර්වාද කරන්න. මං සූපත් වේවා කිව්වට කවුද සූපත් වෙන්නේ මේ ලෝකේ? කාවවත් සූපත් කරන්න මට පුළුවන්ද? නේද? බුදුහාමුදුරන්ට පුළුවන් වුණාද කාවවත් සූපත් කරන්න? බෑ. දහම් දේශනා කළා ඒ ධර්මය අනුව හැසිරීලා තමන් සූපත් වෙන්න දැනගන්න ඕන. වචනකින් අපිට සූපත් කරන්න බෑ කාවක්වත්. එහෙම කරන්න එහෙම න්‍යායක් ලෝකේ සත්‍ය පැත්ත නැහැ. එතකොට මෝහ අන්ධකාරයෙන් යුතු ලෝකයේ තුල එහෙම වචනින් සූපත් කරන්න පුළුවන්. එහෙම අපි රැවටෙන ස්වභාවය තියෙනවා. ඉතින් මම කිව්වේ දැන් බලන්ට අපි මේ ලෝකෙට දරුවෙක් හදන්නේ රාගය මුල් කරගෙනයි. නේද? රාගය කියන්නේ අකුසල් ධර්මයක්. ඒ නිසා කවදාකවත් ඒ අපි හදන දරුවගෙන් අපිට සැනසීමක් තියෙන්න නම් බෑ. රාගය කියන්නේ අකුසල් භූමියක්. ද්වේෂය අකුසල් මූල ධර්මයක්. මෝහය අකුසල් මූල ධර්මයක්. මේ තුන හේතු වෙලා තමයි මේ ලෝකෙට නේද පුණ්‍යවන්ත දරුවෙක් හරි පෞකාර දරුවෙක් හරි උපදින්නේ අම්මා තාත්තා ළඟ තියෙන රාගසිත නිසා. ඕක පදනම් කරන්න. එහෙනම් ඒ අම්මා තාත්තට මේ පුණ්‍යවන්ත හෝ අපුණ්‍යවන්ත හෝ දරුවෙක් පහළ වෙන්නේ අකුසල් මූල ධර්මයේ හේතු කරගෙනයි. විරාගයෙන් දරුවා හදන්න පුළුවන්ද කාටත්? මෛත්‍රියෙන් පුළුවන්ද? අමෝහයෙන් පුළුවන්ද? කුසල මූල ධර්ම වලින් දරුවා හදන්න බෑ. කුසල මූල වලින් දරුවෝ හදන්න බෑ. ඕපපාතික උප්පත්තියට යන්න පුළුවන්. නේද? එතකොට ද්වේෂයෙන් දරුවෝ හදන්නත් බෑ. නේද? ද්වේෂයෙන් දරුවෝ හදන්නත් බෑ. ද්වේෂය නිසා ඒ අකුසල් මූල ධර්මය නිසා පෙරේත ලෝකෙ උපදින්න පුළුවන්. නිරේ උපදින්න පුළුවන්. ඒකත් ඕපපාතික උප්පත්තියක්. ඉතින් මේවයි ප්‍රභේද තියෙනවා මේ උප්පත්ති ලැබීම සම්බන්ධව. මම මේ වෙලාවේ කතා කරන්නේ මෙන්න මේ මනුෂ්‍ය ලෝකෙට අනුවයි රාගයේ හේතු කරගෙන තමයි මේ අපි ඉපදිලා තියෙන්නේ. ඉතින් මේ රාගය හේතු කරගෙන ඉපදිච්ච අපි ඔහොම ඉන්නකොට නේද කොච්චර අකුසල් කරගන්නවද? යම් කෙනෙක් සතුන් මරනවා නම් නේද? එයා එකෙන් උපරිම සතුට වෙනවා. නේද? සොරකම් කරනවා නම්, කාමයන් වර්ධව හැසිරෙනවා නම් මේ සැප විඳිනවා මේ වෙන් ඒගොල්ලන්. මේ සැප විඳීම නිසා එයා පුදුම සතුටක්, පුදුම තෘප්තියක්, සොම්නසක් විඳිනවා. හැබැයි ඔයා දන්නේ නැහැ එයාට මේ සැප වේදනාව කියලා හම්බෙච්ච ධර්මතාවය දුක බව. අකුසලයක් බව. මේ සැප විඳිනවා කියලා විඳින එක අපි කියමු පරදාර්ථ සේවනයක් තියෙනවායි කියලා. එයා උපරිම සතුටක් විඳිනවා ඒකෙන්. ඒකෙන් විඳිනකොට එයා දන්නේ නැහැ ඒ චින්තනය හිතේ තියෙන හැම තප්පරයකම එයා තුල අකුසලයක් හේතු කරගෙන තමයි මේ සැපේ හම්බෙලා තියෙන්නේ කියන එක. ඒ නිසා අවිද්‍යාව අඳුරේ මෝහ අන්ධකාරේ ඉන්න ඇයට මේ භෞතික ලෝකයේ සැපය මහා සැපයක් වගේ තමයි හම්බ වෙන්නේ. නේද? ඇත්තටම ඒක සැපයක් නෙවෙයි. ඒක අපිට පේන්නේ නැහැ. සැප වේදනාව විසින් අපව අන්ධකාරයකට තල්ලු කරලා තියෙනවා. නේද? ඒක නිසා එතන තිබිලා තියෙන්නේ අකුසලයයි. එතන තිබිලා තියෙන්නේ රාගසිතයි. ඕව තමයි තිබිලා තියෙන්නේ. එක්ක නැත්තම් ද්වේෂය නිසා අපිට මේ සතුට සොම්නස සැප වේදනාව උපදින්න පුළුවන් ද්වේෂය නිසා. අරුට මං ගැහුවා, අරුට මං බැන්නා කියලා එහෙම සතුටු වෙන්න පුළුවන්. කාට හරි විපතක් වුණොත් අන්න අරුට මෙහෙම වුණා දැන් හොඳයි කියලා සතුටු වෙන්න පුළුවන්. මට කරගන්න බැරි දේ වෙලා. ඒ නිසා සතුටු වෙනවා අපි. නේද? දැන් මෙතන මොකද්ද තියෙන්නේ? මෙතනක් තියෙන්නේ මේ සැප වේදනාවයි. මේ සැප වේදනාව යටින් ඉන්නේ ද්වේෂය හඳුනා ගන්න බෑ.
අර ආස්වාදේ නිසා, සතුට නිසා ආදීනව පේන්නේ නැහැ යටින් තියෙන. ඒකයි වැඩේ. ඉතින් මේකත් එක්ක මගේ දරුවා හොඳට සල්ලිකාර වෙලා හොඳට දියුණු වෙලා ඉන්නවනම් මගේ පුතා මගේ දුව පිටරට ඉන්නේ හොඳ සල්ලිකාරයෝ ඒගොල්ලන්ට යාන වාහන තියෙනවා AC කරපු ගෙවල් තියෙනවා නේද? හැබැයි මෙතන තියෙන්නේ ලෝභ සිත නෙමෙයිද? මේක පේනවාද අපිට? නේද? පුතාට දුවට මෙච්චර තියෙනවා කියනකොට ඇතුලේ නැද්ද ලෝභ සිත? ඒක පේන්නේ අර සැප වේදනාව නිසා. ඒතකොට සැප වේදනාව හටගන්න මුල් වෙන්නේ අවිද්‍යාවයි. නේද? මුල් වෙලා තියෙන අවිද්‍යාව. සැප වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. නේද? ඉතින් මෙන්න මේ ආස්වාදය වහනවා අපේ යථාර්ථ ආදීනව. යට තියෙන ආදීනව ටික වහලා දානවා ආස්වාදයෙන්. ඕක තමයි කළා තියෙන්නේ. ඒක නිසා යම් කෙනෙකුට මේ ලෝකයේ පෙර පින් නිසා තමයි යමක් ලැබෙන්නේ. ඒ ලැබෙන දෙයින් ඒ මිල මුදල් වලින් නේද? එයා ගෙයක් හදාගත්තොත් එතන පිනක් තියනවද? එතන පිනක් නැහැ. එතන තියෙන ලෝභ සිත. කාටද මේක පේන්නේ? කාටවත් පේන්නේ නැහැ මේ ලෝභ සිත. ඇයි? මගේ අවශ්‍යතාවය හොඳ ගෙයක් හදාගෙන හොඳට ඉන්න. ඒ නිසා හොඳට හදාගෙන හොඳට ඉන්නවා. අන්නේ කාරණාවත් අකුසල් සිත. නේද? කවුරු හරි ගිහිල්ලා හොඳ රත්තරන් බඩු ටිකක් කඩෙන් ගන්නවා. හොඳට දාලා පැනදලා ඉන්න බෑයි. සල්ලි තියෙනවානේ. නේද? දැන් එතකොට මේ රත්තරන් බඩු ගැනීම මොකද්ද? රාගසිතක් තියෙනවා. නේද? මෙතන මුල් වෙලා තියෙන්නේ රාගසිත. ලස්සන සොයන්නේ. එතකොට ඒ රත්තරන් බඩු නිසා ආස්වාදයක් නැද්ද? ආස්වාදයක් තියෙනවා. ඒ නිසා මේ ආස්වාදයේ හේතු කරගෙන ආදීනව පේනවද? අර යටින් ඉන්න රාගය අකුසල් මූල ධර්මයේ පේනවද? පේන්නේ නැහැ. ආදීනව පේන්නේ නැහැ. අර ආස්වාදය නිසා. අපි හොඳ කාර් එකක් ගන්නවා. නේද? ලෝභ සිත නැද්ද? රාග සිත නැද්ද? ඕවා තියෙනවා. කාර් එක නිසා කේන්ති යන්නත් පුළුවන්. විවිධ දේවල් නිසා. කවුරු හරි පොඩ්ඩක් ගෑවුවොත් කේන්ති යන මිනිස්සු බොහෝයි. නේද? ඉතින් අන්න ඒක නිසා දැන් මේ කාරණා තමන්ගේ ඇඳුම් පැළඳුම් ගත්තත් තමන්ට ප්‍රයිවට් හොස්පිටල් එකට ගිහිල්ලා බෙහෙත් ගත්තත් ඕවා තුල තියෙන්නේ ආස්වාදයක් තියෙනවා සැප වේදනාවක් තියෙනවා. ඒ සැප වේදනාව නිසා අපිට යටින් තියෙන ආදීනව පේන්නේ නැහැ. රාග දේවේශ මොහ කියන මේ අකුසල මූල ධර්ම තුන අපිට පේන්නේ නැති යනවා. එහෙනම් අපි දන්නවා මේ හැම කාරණාවකින්ම අපිට උරුම අකුසල් අපිට නොපෙනෙන මට්ටමින් ඉතා සියුම් මට්ටමින් මේ ආදීනව වැහිලා තියෙනවා. ආස්වාදයමයි උඩින් තියෙන්නේ. නේද? ආස්වාදයේ නිසයි මේ ආදීනව වැහුනේ. ඒ නිසා කවදාකවත් මේ ආදීනව වලින් මිදිච්ච නිස්සාරණ ස්වභාවයට ගැලවෙන්න බෑ. කියන්නේ රාගක්ක දේශක මොහක්ක වෙන්නේ නැහැ මෙයාට. නේද? දැන් එතකොට දැන් අපි ආශිර්වාද කරන කුඩා දරුවත් ලොකු වෙනකොට උතන්ට වැටෙන්නේ නැද්ද? එයාත් ඔතනින් තමයි වැටෙන්නේ. මොකද එයා රාගේ නැමැති අකුසල් මූල ධර්මයෙන් මේ ලෝකෙට ඉපදිච්ච නිසා එයාට උරුම රාග දේවේශ මොහ කියන අකුසල් මූල ධර්ම තුනයි. ජීවිතයට තට්ටු කරලා බාන්න හිතලා බලන්න වැඩි හරියක් විරාග අද්වේෂ මොහොත තිබිලා තියෙන්නේ රාග දේවේශ මොහොත තිබිලා තියෙන කියලා බලන්නකෝ. નિરાයාසයෙන්ම අපි තුල තිබිලා තියෙන්නේ ඕවා. දැන් ඔය අම්මලා දරුවෝ එහෙම හොඳ සල්ලි යාන වාහන තියන් ඉන්නකොට හරි කැමතිනේ. මගේ දරුවෝ දියුණු වෙලා ඉන්නේ. මෙහෙමයි ඉන්නේ කියලා සතුටු වෙනවා. එහෙම නේද? කවුද සතුටු වෙන්නේ නැත්තේ? දරුවන්ගේ යහපත කවුද හිඟන්න වෙලා ඉන්නවට කැමතියි දරුවෝ? නේද? හිඟන්න වෙනවා කියන්නේ ඒකත් අකුසලයක් තමයි. තේරුණාද? ඉතින් ඒක නිසා මෙන්න මේ එහෙම ඉන්නකොට අර දරුවෝ ළඟ තියෙන රාගය, ලෝභය, දේවේශය, මෝහය දැක්කද අම්මා? අම්මා දැන් සතුටු වෙන්නේ සැප වේදනාවෙන් සතුටු වෙන්නේ අකුසල් මූල ධර්ම පදනම් කරගෙන නෙමෙයිද?
ඒ අකුසල් මූලධර්ම ටික අම්මට පේන්නේ නේද? මේ ආස්වාදය නිසා, සැප වේදනාව නිසා ඒ ටික වැහිලා ගිහිල්ලා. එහෙනම් සැප වේදනාව හටගත්තේ ස්පර්ශයෙන්. සැප වේදනාවට මූලික හේතුව අවිද්‍යාවයි. මෝහාන්ධකාරයයි. නේද? යම් කෙනෙකුට මෙන්න මේ එයා තේරුම් අරගෙන සල්ලි තියෙන කෙනෙක් ඉන්නවා. අපිට මේ අපි ජීවත් වෙන්නේ මේ ලෝකේ බොහොම ටික කාලයයි. හොඳට මතක තියාගන්න. දිව්‍ය ලෝකවල වල ආයුෂ වැඩි, බ්‍රහ්ම ලෝකවල වල කල්ප ගණන්. අවුරුදු ගණන් කියන්නත් බෑ වගේ. නේද? ඉතින් අන්න ඒක නිසා මේ සල්ලි තියෙන කෙනෙක් මොකද්ද කරන්න ඕන? එයා යාගේ යටිතල පහසුකම් සකසා ගන්න ඕන. එයාට ජීවත් වෙන්න එපා. නේද? එයාට මේ පෙර පිනක් නිසා, පෙර දන් දීපු නිසායි මේ ධනය ලැබිලා තියෙන්නේ. එයාගේ දක්ෂතාවයෙන් නෙවෙයි. එයාට ඒ ධනය උපයන්ට මොළය, බුද්ධිය, නිරෝගී සුවය අවශ්‍යය මුණ ගැහිම වෙන්නේ ඒ පෙර පින නිසායි. එහෙම වෙලා තියෙන්නේ ඒ නිසායි. ඒ නිසා එයා තෝරගන්න ඕන පෙර පින නිසා හම්බෙච්ච මේ ධනය පෙර පිනටත් මේ ජීවිතේ පිනටත් පින්තකා මේක වෙන් කළ යුතුයි. පින්දහම් කළ යුතුයි. නේද? පින්දහම් කරනකොට එතන තියෙන රාගසිතක් නෙවෙයි, එතන තියෙන දෙවේස සිතක් නෙවෙයි, එතන තියෙන විරාගී සිතයි. එතන තියෙන අද්වේෂ සිතයි, අමෝහ සිතයි. ත්‍රි හේතුක ප්‍රතිසන්දි. නේද? ඉතින් අරව ඇවිල්ලා හය හේතුක ප්‍රතිසන්දි. සමායට මෝහය තියෙන්න පුළුවන්, රාග, විරාග, අද්වේෂ තියෙන්න පුළුවන්. ඒ දෙක නැති වෙලා. නේද? විරාගය අද්වේෂයයි තියෙනවා. නේද? මෝහය නැහැ. ඒක දිව්‍ය හේතුක ප්‍රතිසන්දි. කොහොම හරි අපිට පෙර පින නිසා මේ ධනයක් ලැබෙන්නේ. ඒ ධන තියෙනවා නම් එහෙම හිතන්න ඕන. එහෙනම් ඒ ධනෙන් මේ ජීවිතෙත් පින් කරගත යුතුයි. තමන්ගේ දරුවන්ට වීදම් කිරීම, ඉගෙන ගන්න, ඇඳුම් අරන් දෙන්න, දරුවෝ විවාහ වුණාම ගෙවල් දොරවල් හදලා දෙන්න, යාන වාහන හදලා ඕ එකකින්වත් පිනක් නැහැ. පිනක් නම් ලැබෙන්නේ නැහැ. ඔතන තියෙන්නේ දරුවෝ හොඳින් තියන්න ඕන නිසා ලෝභසිත, රාගසිතයි ඔය තියෙන්නේ. දරුවෝ විනාශ කරනකොට දෙමාපියන්ට කේන්තිත් යනවා. අයි මං දුක් මාන්සිලා නෙමෙයි මුන්ට දුන්නේ. මුන් දැන් ඉඩකඩම් විකුණ ගන්න ඔක්කොම. කොහොම හිතනවානේ. නේද? ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ අපිට පෙර පින නිසා හම්බෙච්ච මේ ධන සම්පත් අපි පින නිසා යදිය යුතුයි. ඥානවන්ත අය එහෙමයි වැඩ කරන්නේ. තේරුණාද? එතකොට අර රාග දෙවේෂ මොහ නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ කුසල මූල ධර්ම. එතකොට අපි උපං කුසලය වැඩි දියුණු කරගන්නවා. උපං කුසලය වැඩි දියුණු කරගන්නවා. ඒ නිසා එයා නිරේට මහා දරුණු තැන් වලට යනවා. එයා නරක වැඩ ගොඩාක් කරනවා නම් ඒ සල්ලි වලින්. ගොඩක් මේ වෙනවා. දැන් අර මං කියන්නේ ලෝකුඹුර නිරේ යටට යන්න 30000යි උඩට එන්න 30000යි. ලෝදිය හැලියේ. එතෙන්ට වැටුනේ ඇයි? මත්පැන් පානය සහ සල්ලාලකම සහ සූදුව. මේ තුන හේතු කරන ධනවත්තු ළඟ තියෙන ප්‍රධාන කාරණා තුනක්. ඔයෙන් එකක් හරි තියෙනවා. නේද? විවිධ අය ඉන්නවා. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ උපං කුසලය අපි අකුසලයට යොදාගෙන එතනින් පස්සේ අපි අර මේ තියෙන පිනක් නැති වෙලා යනවා. අපි සත්ත්ව නිකායවල, පෙරේත නිකායවල නිරේ ගිහිල්ලා උපැත්ති ලබනවා. එන්නේ මේ බව හොඳට තෝරගෙන Tamanට හම්බෙන ධන සම්පත් කුසලයේ සඳහාම, පින සඳහාම වීදම් කරන්න. මාන්නේ Tamanගේ තියෙන සියලු ධනය පින සඳහා වීදම් කරන්න බය වෙන්න එපා කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. Tamanට තියෙන දේපල ඔක්කොම හරි කාට හරි දීලා නේද? හොඳ සිල්වත් කෙනෙකුට ඒ වගේ දුන්නොත් ආනිසංස වැඩි. චේතනම් භික්කවේ, තමගේ චේතනාව තමයි ගොඩක්ම බලපාන්නේ.
සිල්වත් කෙනෙකුට දුන්නත් එතන නැහැ තමන්ගේ චේතනාව පිරිසුදු නැත්තම්. තමන්ගේ හිත හැදිලා ඉන්නවල ඔක්කොටම කලින්. නේද? ඉතින් අන්නේ සිත හැදුනහම අන්නේ කාට හරි තමන්ගේ මුළු ධනයම දීලා වුණත් පාරට බහින්න බය වෙන්න එපා මහන්නේ කියලා කියන්නේ. නේද? අනේ පිරිසුතුමා අන්තිමටම ගිනියන්න දෙයක් නැහැලු. හිඟපණේටපත් වෙලාලු. එයාගේ නායකාරයෝ ණය දෙන්නේ නැහැලු මෙයාගේ තියෙන ගුණ යහපත්කමට. ණය දෙන්නෙත් නැහැලු. ඉතින් බුදුහාමුදුරන්ලා කියනවලු මට දැන් මුකුත් ගේන්න මගේ ළඟ ධනෙ නැහැ මුකුත් නැහැ. මං දැන් අසරණයි ස්වාමීනි මං දුප්පත් කියනවා. ඒ පාර බුදු පියන් වහන්සේ කියනවා සාරිපුත්ත ඇහුණාද මේ සුදන්ත මේ අනේ පිරිසුතුමා කියන කතාව? එහෙමයි ස්වාමීනි. ඔහුගේ ධනවත්කම කියලා දෙන්න කියනවා. නේද? ඉතින් අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න අපේ යටිතල පහසුවන් විතරක් අපි සකසා ගන්න ඕන නම් අපිට හම්බෙන මිල මුදල් වලින් මහා හොඳද? ඕව බැංකු පොත්වල දාගෙන පැසෝ හිටියට ඇති වැඩක් නැහැ. ඒවෙන් පිනක් නැහැ. බැංකු පොත්වල සල්ලි හිර කරගෙන ඉන්නවා කියන්නේ ඒක ලෝභ සිතක්. අකුසල් සිතක්. නේද? ඉතින් අන්න ඒක නිසා එහෙම තියාගත්තට කමන්නේ ජීවිතය අනුව පරාභව සූත්‍රය ව්‍යාගපජ්ජ සූත්‍ර අනුව ඒ ධනය පරිහරණය කරන්න ඕන ක්‍රමවේද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. අනාගතයටත් තමන්ගේ වර්තමානයේ පැවැත්මට දරුවන්ගේ පැවැත්මට සහ පිනට මේවා වෙන් කළ යුතුයි. තමන්ගේ ධනය පින්දහම් කළ යුතුයි. මහා කුසල කර්ම කරගත යුතුයි. අනේ මෙච්චර යනවා ඕක කරන්න බෑ මේමයි කියලා එහෙම නොසිතිය යුතුයි. මොකද අපි ඉන්නේ බොහොම චුට්ටි කාලයයි. අපි පෙර කරන ලද පුණ්‍ය ශක්තිය අපිට පරිසම් දෙන්න අපිට භුක්ති විඳින්න තියෙන්නේ චූටි කාලයයි. නේද? එක දිවි ලෝකයක ආවිස අපේ අවුරුදු වලින් 3,65,00,000යි. අපි කොච්චරද මෙහි ඉන්නේ? අවුරුදු 80යි නැත්නම් 100යි. අපි 100ක් කියමුකෝ. අත 3,65,00,000ක් අවුරුදු. එක දිවි ලෝකයක. ඔය බාලම දිවි ලෝකයේ ආවිෂය. නේද? එතකොට බුදුහාමුදුරු කියනවා මේ මනුස්ස ලෝකයේ ආවිෂ හරියට අපි ඇස්පිල්ලමක් ගහනවා වගේලු. එවැනි කාලයකලු මනුස්ස ලෝකේ ඉඳලා තියෙනවා. අපේ කෙලෙස් වලට ලොකු කාලයක් ඉන්නවා වගේ තේරුණාට අර වගේ කාලයක් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මම මේකෙන් කිව්වේ ඕගොල්ලන්ගේ ගිහි ජීවිතේ හඳුනා ගන්න ඔය ආස්වාදය අපිට මෙච්චර සල්ලි තියෙනවා මගේ දරුවන්ට මේව තියෙනවා ඒව තියෙනවා කියලා හිතුවට ඒ දරුවන්ගේ සිතේ තියෙන ලෝභ සිත හඳුනා ගන්න තමන්ගේ සිතේ තියෙන ලෝභ සිත හඳුනා ගන්න රාග සිත හඳුනා ගන්න ඒක හඳුනා ගන්න බෑ මේ ආදීනව හඳුනා ගන්න බෑ සතුටු වෙන සිත නිසා ආස්වාදය නිසා අපිට මෙච්චර තියෙනවා කියලා සතුටු වෙන නිසා අරව ටික වැහිලා තියෙන්නේ. අර සතුටු වෙන සිත අවිද්‍යාව නිසා හට ගන්න එකක් මිසක විද්‍යා මාර්ගයක් නං නෙවෙයි. ඒ නිසා යම් කෙනෙක් තමන්ට පෙර පිනක් නිසා ලැබෙන මේ ධන සම්පත් වලින් මනාව පින්දහම් කරනවා නම් ඇත්තටම එයාට ලොකු ලාභයක්. එයාගේ පුණ්‍ය ශක්තිය පෙර පුණ්‍ය ශක්තිය වැඩි දියුණු කරගත්ත අය. ඕක තමයි වෙන්නේ. ඉතින් අනිසා මම ඔය පින ගැන වැඩි කතා කරන්නේ නැහැ. මම මේ චුට්ට කතා කළේ බොහොම කල්පනාවෙන් මේ මනුස්ස ලෝකේ අපි ජීවත් වෙන්න ඕන. ඔය ආස්වාද නිසායි අපිට මේ ධර්මයේ සතිය පිහිටවන්න බැරි.